මේ ප්‍රශ්නයක් ඇති වෙයි කියන බයට උන්වහන්සේ එතන මිනිස්සු සංසුන් කරන්න හිටියා. මොකද මේ අනීතික දෙයක් නිසා මේ කරපු වැඩේ නිසා මිනිස්සු කලබල වෙයි කියන තැන නිසා උන්වහන්සේ එතන ඇසින් දුරු කෙනා නිසා උන්වහන්සේ පිළිසෙද්දි ඒ අය සංසුන් කරන්න වැඩ හිටියා. ඉතින් හාමුදුරනේ මේ වෙලාවේ තමයි කියන්නේ මම පිටිපස්සෙන් බදාගෙන ඉතින් මාව ඇදලා අරගත්තා පිරිසක්. එහෙම මම ඇදලා ගද්දි කවුරු හරි මට හිසට ගැහුවා. හාමුදුරනේ අතින් හෝ ඒ කියන්නේ මට හරියටම පැහැදිලි නෑ අපේ හාමුදුරනේ. ඔව් ඊට පස්සේ මම එහෙම මුණින් අතට වැටුණා අපේ හාමුදුරනේ එතන. වැටුණාට පස්සේ ආපහු මම වැලි පිහිදලා නැගිටලා පිළිමේ යල්ල ගන්න. ඒ වෙලාවේ මට අර වේදනාව නෙවෙයි මට පිළිමේ බේර ගන්න උවමනාව තිබුණා. මොකද මේගොල්ලන් පිළිමේ පැහැර ගන්නවනේ. ඉතින් ඒ වෙලාවේ එහෙම පිළිමේ බේර ගන්න යද්දි අපේ මේ බලංගොඩ කස්සප හාමුදුරන්ට බිම පෙරලගෙන පහර දුන්නා. මේ සිවුරුත් ගලවලා. ඒ වීඩියෝ තියෙනවා අපේ හාමුදුරනේ. අනේ සිවුරු ගැලුවා. ඔව් එහෙම සිවුර ගැලුණා අපේ හාමුදුරනේ. ගහ පාරවල. අපිට අපි දැන්නේ කොටස එක අපිට ලැජ්ජෙන් ස්වාමීන් වහන්සේ. මේ තියෙන අපේ මෙයා විජේපාල කියන්නේ. නෑ SSV චන්ද්‍රපාල. චන්ද්‍රපාල තමයි මුතුකුඩේ කඩලි වල ඒකෙන් ගැහුවේ අපේ හාමුදුරනේ. එහෙමයි. ඒක එතකොට අපේ මුංහාඳුර කරන්නේ අපේ බලධාරීන්ගේ කියන නිසා කරනවා අන්තිමට මුන් ගියාට පස්සේ මුන් භාග වගේ බාර ගන්න. එහෙමයි අපේ හරිනම් දැන් අපිට වෙරළ සංරක්ෂණයෙන් පැමිණිල්ලක් දැම්මනම් අපේ හාමුදුරනේ ඒක වෙරළ සංරක්ෂණ ඇක්ට් එකට අනුව අපිව මේව කරගන්නවා නම් වෙරළ සංරක්ෂණ නිලධාරියෙක් වෙන්න ඕනේ. එහෙම කිසිම දෙයක් නැතුව පොලිසිය ඒ කියන්නේ ඒගොල්ලන්ගේ බල නිෂේධයේ බලය පාවිච්චි කරලා අපේ හාමුදුරනේ මේකට ඇතුළත් වෙලා අපිට පහර දුන්නා. ඊට පස්සේ දැන් මම නැගිටලා මම ටක් ගාලා බුදු පිළිම ගන්න යද්දි ස්වාමීන් වහන්සේට පහර දෙනවා. මම ඊට පස්සේ ටක් ගාලා එතනට පණිද්දි මේගොල්ලන් බුදු පිළිම අරගෙන පැනලා ගියා. ඒතකොට ස්වාමීන් වහන්සේට අමාරුයි කියපු නිසා මම ස්වාමීන් වහන්සේත් එක්කන හොස්පිටල් එකට එද්දී හාමුදුරනේ මටත් ඔළුව කැරකිලා මේ වමනේට වගේ ආවා. ඊට පස්සේ මෙතනින් බහිද්දි හාමුදුරනේ මට වමනෙව ගියා. ඊට පස්සේ ඒ වෙලේ එතන හිටපු ඇටෙන්ඩන්ට් කෙනෙක්ව ඔබ වහන්සේත් ඇඩ්මිට් වෙන්න කියලා. හැබැයි ස්වාමීන් වහන්සේව ඇඩ්මිට් කරලා එක්ස්රේ එකක් අරගෙන ඉවර වෙලා ඊට පස්සේ මට ටිකක් ඉන්නම අමාරුයි. ඒක නිසා මාව වත්තම් කරගෙන ගිහිල්ලා මාවත් ඇඩ්මිට් කරා අපේ හාමුදුරනේ. ඊට පස්සේ තමයි දැන් මේ ඒ වෙලාවේ මේ SSP චන්ද්‍රපාල මහත්තයා ඇවිල්ලි ඉවර වෙලා අපි ඇතුළත් වුණාට පස්සේ ඇවිල්ලා මේ ඇඩ්මිට් වුණා. හාමුදුරනේ මේ අපි ඉතින් ඇවිල්ලා ඇඩ්මිට් වුණා. ඔතුමාට කිසිම මේකක් තිබුණේ නැහැ. එතුමා මේ සම්පූර්ණ නාටකයක් දාරංග දක්වලා ඇවිල්ලි ඉවරලා SSP චන්ද්‍රපාල මහත්තයා. ඇවිල්ලි ඉවරලා දැන් මෙහෙම බොරුවට මෙතනින් අත අල්ලගෙන ඇවිල්ලි ඉවරලා හාමුදුරනේ ඇඩ්මිට් වුණා. ඇඩ්මිට් වෙලා ඉවරලා දැන් අපි එක්ස්රේ රූම් එකේ අපි හිටියේ වෙලිස්ට් එකේ. අපි පිළිවෙලට ඉද්දි අපේ වෙලාව වෙනකන් SSP චන්ද්‍රපාල මහත්තයා ඔක්කොටම ඉස්සරහින් ගිහිල්ලා ඉවරලා එක්ස්රේ රූම් එකෙන් එතුමාගේ එක්ස්රේ මේක අරග බොහොම ඉක්මනට ගත්තා හාමුදුරනේ. කොහොම ගත්තත් දන්නේ නැහැ. බොහොම ඉක්මනට අරගෙන ඉවරලා එතුමා අර කැඩුනා කියපු අතින්ම ඔහම චිට් එක වනවන මටත් hina වෙවි මේ ස්වාමීන් වහන්සේලාටත් මේ නිකන් අර කෝච් එකට hina වෙලා ගිහිල්ලා මේ දැන් ලියාපදිංචි වෙලා ඇතුළත් වෙච්ච මිනිස්සයා ඒ වෙලෙම ටිකට් කපාගෙන බලෙන් ටිකට් කපාගෙන ගියා. එහෙම අපේ හාමුදුරනේ නිලධාරියෙක්ට කවදාවත් එහෙම කරන්න බෑ. ඒ කියන්නේ හොස්පිටල් එකට ඇතුළත් වෙනවා නම් එක්කෝ අතුරුදහන් වෙන්න ඕනේ. එහෙම නැත්නම් බලහත්කාරයෙන් ටිකට් කපාගෙන යන්න ඕනේ. සාමාන්‍යයෙන් ඇත්තටම ලෙඩක් වෙලා ඇතුළත් වෙච්ච මිනිස්සෙක් නම් එහෙම බලහත්කාරයෙන් ටිකට් කපාගෙන යන හාමුදුරනේ අපි දැන් මේ දවස් 3ක් තිස්සේ ඉතින් මේ මොකද පුදුම තරම් මේ අතනේ මේ ස්වාමීන් වහන්සේ නිකන් බලහත්කාරයෙන් ටිකට් උන්වහන්සේ අමාරුයි කියද්දි උන්වහන්සේගේ ටිකට් කැපුවේ. තාමත් උන්වහන්සේ අමාරුයි. මට තියෙන ඇඳ උන්වහන්සේට දීලා මම පුටුවේ ඉන්නවා. මොකද ඒ තරට ඇඳක්වත් දුන්නේ අපිට මේ තනි ඇඳයි දුන්නේ අපේ. මේ ඇඳ විතරයි අපිට. භික්ෂු වාට්ටුවට දැම්මෙත් නෑ ආරක්ෂාව මදි කියලා භික්ෂු වාට්ටුවට දැම්මෙත් නෑ. එතනට එක්කෙනෙක් පුටුවේ එක්කෙනෙක් ඇඳේ මාරුවට තමයි අපි හිටියේ. ඒ ෆොටෝත් තියෙනවා. අමාරුවක් නෑ කියලා පෙන්නන්නේ. එහෙමයි අපේ ඇඳ ඉතින් මොකක් හරි සිගුරුවක් පරව ගන්න බැහැ සංකර ඉදනවා. ඒක තමයි. මේ ගහපු වැටි නම් පුරෙච්ච එක ලොකුද? ඔව් අපේ හාමුදුරනේ ඉතලගෙන අනිත් එක 2-4 පොරවන්නේ. ඔව් ඉතින් අපේ හාමුදුරනේ මේ දැන් එහෙම ඒ කියන්නේ අපේ හාමුදුරනේ දැන් අපිට දැන් SSP මහත්තයාට ඔච්චර අමාරුවක් තිබුණා නම් මේ අච්චර අමාරුයි නම් එතුමා මේ ඇඩ්මිට් වෙච්ච වෙලාවෙ මොකද බලහත්කාරයෙන් ආවම ටිකට් කපාගෙන ගියේ. ඒකට කවුද ගහන්නේ? එතුමා බලහත් එතුමා මේ දැන් මේ කියන්නේ දැන් අමාල්ලාට පිළිමයන් ඒ මොහොතේම එතුමා මේ ටිකට් කපාගෙන ගියා ආපහු. ඉතින් ඊට පස්සේ මේ අර ඒ වගේ දේවල් කරා. ඉතින් මේ වෙනකම් පොලිසියෙන් කිසිම ක්‍රියාමාර්ගයක් අරගත්තේ නැහැ. මේ අද තමයි ඇවිල්ලා මෙතුමාලා ඇවිල්ලා වරාය පොලිසියෙන් ඇවිල්ලා මේ කට උත්තරයක් අරන් ගියාට මිසක් කිසිම මේ වෙනකම් ඒ ලදුපතක්වත් අපිට දුන්නේ නැහැ. ඉතින් ඒවා වෙනස් ඒ අපි දීපු ප්‍රකාශන වෙනස් කරලා එක්ස්රේ ගැනීම මොකුත් නැහැ. ඒ ටික ගත්තා. ඒ ටික නමුත් අර ආඳුල තියෙන කලන් දෙකක් තියරම තියෙනවා.
අඩුවේ හාමුදුරුවෝ ඊට පස්සේ අන්සලට ගිහිල්ලා තමා ගත්තා මේ ඒක තමයි ඒගොල්ලන් මේ කම්බි කපාගෙන ආවා මේ හේතුව දන්නේ නැහැ. ඒගොල්ලන් එහෙම බලහත්කාරයෙන් ගේට් 3ක් තියෙනවා. 4ක් තියෙනවා. ගේට් 4ක් තියෙනවා ඉඩමට ඇතුල් වෙන්න. ඒ කියන්නේ දැන් මේ වෙනා තියෙන උසාවි විනියෝගයකින් නියෝගයක් දීලා මේක අයින් කරන්න කියලා එහෙම නෑ. පිස්කල් කරන්න ඕනේ වැඩේ. එහෙමයි. පොලිසිය කළා තියෙන්නේ. පොලිසිය තමන්ගේ තනි තීරණ අනුව කාගේ හරි ඕඩර් එකකට කරලා තියෙනවා. අපි දැන් පැමිණිලි දැන් මට මේ හොස්පිටල් මට මේ දැන් ඩිස්චාර්ජ් වෙනකන් මම මේ මෙයාලා ඔක්කොම සූදානම් කරලා මම දැන්